දවසක් සෙන් භික්ෂූන් දෙන්නෙක් ගමේ ඇවිදින්න පටන් ගන්නවා. ඒ අතරතුර භික්ෂූන් දෙන්න තොරතුරු කතා කරමින් ඉදිරියටම යනවා. ඒත් එක්කම මහා වැස්සක් ඇදහැලෙන්න පටන් ගන්නකොට භික්ෂූන් දෙන්න මග නවතිනවා. ටික වෙලාවකින් වැස්ස පායනකොට භික්ෂූන් දෙන්න නැවතත් ගමන පටන් ගන්නවා. ඒත් එක්කම අපි යන්නේ වෙනස්ම සිදුවීමකට. වැස්ස හින්දා ගඟ ඉතිරිලා ගඟෙන් එගොඩ වෙන්න බැරි වෙලා කෑ ගහන ගමන් උදව් ඉල්ලන තරුණියක් දෙසට. මේ තරුණිය කතාවට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා බලන්න අපි යමු කතාවේ ඉදිරියටම. එක් භික්ෂුවක් කවුරු හරි උදව් ඉල්ලනවා කියනකොට අනිත් භික්ෂුව ඒ ගඟ පැත්තෙන් කියලා කියනවා. භික්ෂූන් දෙන්නම ගඟ පැත්තට ගමන් කරනකොට තරුණිය භික්ෂූන් දෙන්නටම කියන්නේ කවුරු හරි මට ගඟෙන් එතෙර වෙන්න උදව් කරන්න කියලා. ඒත් එක්කම වැඩිමහල් භික්ෂුව ඉදිරිපත් වෙලා තරුණියව ඔසවාගෙන ගඟෙන් එගොඩට එක්කගෙන යනවා. තරුණිය භික්ෂුවට ස්තුති කරලා වඳිනකොට භික්ෂුව ආශිර්වාද කරනවා. භික්ෂූන් දෙන්න නැවත ආරාමයට ගමන් කරනවා. බාල භික්ෂුව මේ සිදුවීම ගැන හිතේ දිගිටියාවකින් තමයි ඉන්නේ. වැඩිමහල් භික්ෂුව බාල භික්ෂුවගෙන් අහන්නේ ඔබට ඇති ප්‍රශ්නේ මොකක්ද කියලා. එතකොට බාල භික්ෂුව කියන්නේ කාන්තාවන් ස්පර්ශය අපේ ශික්ෂා පදවලට පටහැඳි කියලා. එතකොට වැඩිමහල් භික්ෂුව කියන්නේ මම ඒ තරුණියව ගඟ ළඟින්ම තියලා ආවේ ඔබ තවමත් ඒ තරුණිය ඔසවාගෙනයි සිටින්නේ කියලා. ඉතින් අපිත් සමහර දේවල් හිතේ තියන් පසුතැවෙනවා. හැබැයි ඒ දේවල් ඒ මොහොතේම අමතක කරලා දානවා නම් අපිට සතුටින් ඉන්න පුළුවන් වෙනවා. අද කතාවත් මෙතනින් ඉවරයි. දිගටම මේ විදියට වීඩියෝ බලන්න කැමති නම් channel එක subscribe කරන්න. අලුත්ම වීඩියෝ එක දාපු ගමන් දැනගන්න bell icon එක all දාලා තියාගන්න.